හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද ආවේ වෙනස්ම විදිහේ vlog එකක් අරගෙන අද නම් ඉතින් ශ්‍රී ලංකාවේ vlog එකක් නෙමෙයි මේක නා රුසියාවේ vlog එකක්. ඔය ඉතින් හිම වැටිලා ඔය ඉතින් දැක්කන් හිම අපේ තාත්තලාගේ රටේ තමයි රුසියාවේ ඔය හිම කාලේ දැක්කනේ ගස් වේලිලා නත්තල් ගස් වේලිලා නෑනේ. ඔය ඉතින් නත්තල් ගස් වල හිම වැටිලා අනිත් ගස් වේලිලා හැබැයි ඔය මැරිලා නෑ. ඒ වගේ අතු වල එක කොලයක්වත් නෑ. ඒවා ඉතින් අතු වල කොළ එන්නේ කොහෙද මේ වසන්ත කාලෙන්නේ. ඔය ඉතින් පාරවල් දැක්කනේ. පාරක ඉරයක්වත් පේන්නේ නැහැ. ඒ තරමට ඉතින් හිම දැක්කනේ. කැටි කැටි තමයි ඉතින්. ඔයාලට පේනවද දන්නේ නැහැ වැටෙනවා. ඔය ඉතින් අපේ තාත්තා වීඩියෝ කරපු ඒවා. හරි ඔය ඉතින් මල් జాතිය දන්න අය කමෙන්ට් කරගෙන යන්නකෝ බලන්න. දන්නවා දැක්කනේ ලස්සන. ඕවා ලොකු පොඩි කාලේවා. ඔය තියෙන ලොකු කාලේවා ටික. චූට්ටක් ලොකු කාලේවා තමයි ඔය ඇපල් මල්. මං කිව්වා ඉතින් කමන්නේ. ඔය ඉතින් ඇපල් මල් දැක්කනේ. ඒත් අපේ තාත්තලාගේ රටේ ඔය ඇපල් මල් තියෙන නිකන් පාරෙලු. ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකාවේ දැන් ඇපල් හොයාගන්නම නැහනේ. ඔය ඉතින් අපේ තාත්තලාගේ රටේ ඉතින් ඇපල් නිකන් පාර දෙපැත්තේ තියනවලු ඇපල් ගස්. ඔය පැත්තේ තියෙන කැලෑවක් කොහමද ගස් ඔය හිම කාලේ ඉවරලා දැන් ඔය වසන්ත කාලේ මෙහෙ වගේ මේ ගොඩක් ලොකු ගස් තියෙනවා ඉතින් පේනවනේ. ඔය පාරක් ඇති පාර නම් පේන්නේ දැක්කනේ. ලස්සනයි නේ. ශ්‍රී ලංකාවේ වගේ තමයි ඒත් ඉතින් වෙනස් ගොඩක්. ගස් තමා තියෙන්නේ ගොඩක් කියන්නේ ගොඩක් ගස්. දැක්කනේ ඉතින්. හරි guys ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like කරලා comment කරලා share කරලාගෙන යන්නත් අමතක කරන්න. අනිත් පැත්ත එහා පැත්තනේ. අනිත් පැත්ත. ඔය දැක්කනේ ගසුත් කපලා හරි වැඩිලා හරි. හරි මම ඔයාලට පස්සේ පෙන්නන්නකෝ ඇපල් ලොකු වෙලා තියෙන ඒවා පස්සේ පෙන්නන්න. ওই වීඩියෝ එකේ තියෙනවා. මම පෙන්නන්නම් කොට. ඔය පාර. එහෙම වගේ කුණු නෑ. හරි විරිසිදු. ඔය තියෙන්නේ ඇපල් ගස්. ඔය තියෙන ඇපල් ගෙඩි. ඔය ඇපල් ගෙඩි නෙමෙයි ඇත්තටම. ඔය ඇපල් අමු කාලේ. තියෙන අර දාපේවා දැන් ඉතින් ගෙඩිම තමයි. ගෙඩි ගොඩ තියෙනවා. ඔයාලට පේනවනේ. අර කොහොමදනේ? ඔයාලගේ තිබ්බනම් මොනා කරයිද? එහෙනම් එක දවසින් ඉවර වෙයිනේ. අපේ ගෙදර වගේ තිබ්බනම් මම කනවා. හරි ඔය ඉතින් ෆ්ලවර්ස් ඒ කියන්නේ මල් ලස්සන මල් જાතිනවා. මම මේ වීඩියෝ එක ටිකයි ගේන්නේ. ඊළඟ වීඩියෝ ගේන්න. දැක්කනේ? රෝස පාට ඔය මල් ලස්සන. ඔය ඇත්තම් පාට. ඔය තියෙන්නේ පාර දෙපැත්තේ. හැබැයි මේන්ටේන් කරන්නේ නම් ඔය ඒ රටවල් වල අර දැන් ඉන්නේ. ඔය රජෙන් තමයි ඔය මේ කරලා තියාගන්නේ. දැන් අර ඔය රෝස තමයි. රෝස ගුබ්බා. අපේ තාත්තා ඉතින් හිමිට වීඩියෝ කරලා එවනවා. ඉතින් ඔය ලා රෝස රාස දැක්කනේ? ගොඩ ලස්සනයි. මාර ලස්සනත් නේ. දැක්කනේ? මල විතරයි ඒ ගහේ පිපිලා තියෙන පොහොට්. ඔය තව මල් වර්ගයක් කියන නම හැබැයි මල් බලන්නකො ලස් වගේ. ඒක තැඹිලි පාටයි. පොහොට්ටු දිගයි දැක්කනේ? ඉන්න පොහොට්ටු දිග. ඔය ඉතින් මතියක් තමයි ඉතින්. පේනද? ඒක ලස්සනයි දැක්කනේ නම. ඉතින් හරි එහෙනම් මේ වීඩියෝ ඉවරෙන්න නැත්නම් ඔයාලා බලන්නකෝ. මේ රෝස දැක්කන රෝස ගොඩ තියෙන රෝස අකුරු රෝස වෙන්නේ නැති.
දන්නේ නැහැ ඉතින් මම. හරි ඉතින් ඔය ඉතින් අල ගායිස් ඉතින් අදට ඉවරයි. ඔයාලට ඕන කමෙන්ට් කරගෙන යන්නකෝ. එහෙනම් මං ගිහින් එන්නම්. ඔය බලන්නකෝ යාලා. මට සුබ දවසක්.